ඔයාලට හිතා ගන්න පුළුවන්ද? පොළව මට්ටමේ ඉඳන් අඩි 2000ක් උස පොඩි යකඩ කෑල්ලක් උඩ දවස් ගාණක් තිස්සේ හිර වෙලා ඉන්න වුණොත් මොනවා වෙයිද කියලා. කන්න කෑම නෑ, බොන්න වතුර නෑ, උදව් ඉල්ලන්න ෆෝන් එකට සිග්නලුත් නෑ. අඩුම තරමේ පල්ලෑට බහින්න ඉනිමගක්වත් නෑ. අද අපි කතා කරන්න යන්නේ බලන් ඉන්න අපිව හුස්ම හිර කරවන සුපිරිම ෆිල්ම් එකක් ගැන. මේ ෆිල්ම් එකේ නම තමයි ෆෝල්. ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබාගෙන යමු. කතාව පටන් ගන්නේ බෙකී සහ හන්ටන් කියන හොඳම යාළුවෝ දෙන්නෙක්ගෙන්. මේ දෙන්නා නිකන් කෙල්ලෝ දෙන්නෙක් නෙවෙයි. කඳු නගින්න, හාස්‍යජනක දේවල් කරන්න මාරම ආස දෙන්නෙක්. හැබැයි බෙකීගේ සැමියා කඳු නගිනකොට වෙච්ච අනතුරකින් නැති වුණාට පස්සේ බෙකී ඉන්නේ ලොකු මානසික අවුලක. ඉතින් බෙකීව මේ ප්‍රශ්නෙන් ගොඩ ගන්න එයාගේ යාළුවා හන්ටන් අලුත් යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව තමයි කාන්තාරයක් මැද තියෙන අතහැරලා දාපු අඩි 2000ක් උස B67 කියන රූපවාහිනී කුළුණු මුදුනට නගින එක. මේක අහස උසට තිබුණට ගොඩක් පරණයි. ඇන මුරිච්චි පවා මලකඩ කාලා තියෙන්නේ. ඒත් මේ දෙන්නා තීරණය කරනවා කොහොම හරි මේකේ මුදුනට නගින්න. හරි අපි දැන් දැක්කා මේ දෙන්නා අර පරණ කුළුණ ගාවට එනවා. මේක වැඩේටම තියෙන්නේ කාන්තාරයක්. කුළුණ දිරලා තිබුණත් මේ දෙන්නා එක ගණන් ගන්නේ නැතිව නගින්න පටන් ගන්නවා. මුලින් මේක ලේසි වුණාට උඩට යන්න හුළඟ සැරවෙනවා. ඒ වගේම කුළුණ හෙලවෙන්න ගන්නවා. කොහොම හරි පැය ගාණක් මහන්සි වෙලා මේ දෙන්නා අඩි 2000ක් උස කුළුණේ මුදුනටම එනවා. උඩට ආවට පස්සේ දකින ලස්සන නිසා මේ දෙන්නට අනතුර ගැන අමතක වෙනවා. මෙයාලා සෙල්ෆි ගහනවා, වීඩියෝ කරනවා, ඩ්‍රෝන් යවනවා. මේ ඔක්කොම ඉවර වෙලා මෙයාලා ආපහු බහින්න හදනකොට තමයි දෛවය සරදම් කරන්නේ. බෙකී මුලින්ම බහින්න පඩියට කකුල තියෙනවා විතරයි මලකඩ කාපු ඇන ගැලවිලා යකඩ ඉනිමග කෑලි වලට කැඩිලා පල්ලහැට වැටෙනවා. බෙකීත් වැටින්න යනවා. හැබැයි හන්ටන් අමාරුවෙන් බෙකීව අල්ලගෙන ආපහු උඩට ගන්නවා. දැන් තමයි නියම ප්‍රශ්නය පටන් ගන්නෙ. පල්ලහැට බහින්න තිබුණු ඉනිමග සම්පූර්ණයෙන්ම කැඩිලා ගිහින්. දැන් මේ දෙන්නා අඩි 2000ක් උස පොඩි යකඩ තට්ටුවක් උඩ හිර වෙලා. පැය ගාණක් ගෙවිලා යනවා. වතුර බෝතලේ තියෙන්නේ හන්ටන්ගේ බෑග් එකේ. ඒ බෑග් එක වැටුණා කුළුණේ මැද තියෙන සැටලයිට් තැටියක් උඩට. ඒ කියන්නේ කන්න බොන්න මොකුත්ම නෑ. ෆෝන් වලට සිග්නල් නෑ. උඩින් ඉරව්ව මෙයාලව පුච්චනවා. මේ අතරේ එයාලා දකිනවා පල්ලෑ මිනිස්සු වගයක් ඉන්නවා. උදව් ඉල්ලන්න කෑ ගැහුවට ඇහෙන්නේ නෑ. ඊට පස්සේ බෙකී තීරණය කරනවා එයාගේ ෆෝන් එක සපත්තුවක් අස්සේ දාලා ඒක පල්ලහැට අතරින්න. ෆෝන් එක බිමට වැටුනට සිග්නල් අහුවෙයි කියලා එයාලා හිතනවා. ඒත් වැඩේ හරියන්නේ නෑ. සපත්තු වැටෙන පාරට ෆෝන් එක කුඩු වෙනවා. රෑ වෙනකොට සීතල වැඩි වෙනවා. මේ අතරේ බෙකී දැනගන්නවා එයාගේ මැරිච්ච මහත්තයා ඒ කියන්නේ ඩ්‍රෑන් එයාගේ හොඳම යාළුවා එච්ච හන්ටන් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා. මේ වෙලාවේ ඒක ලොකු ප්‍රශ්නයක් වුණත් ජීවත් වෙන්න ඕනේ නිසා බෙකී ඒක අමතක කරනවා. දෙවනි දවසේදී මෙයාට තේරෙනවා වතුර නැතුව ඉන්න බෑ කියලා. හන්ටන් තීරණය කරනවා කම්බයක් ආධාරයෙන් පල්ලෑ සැටලයිට් තැටිය උඩ තියෙන වතුර බෑග් එක ගන්න බහින්න. මේක හරිම භයානක වැඩක්. කොහොම හරි හන්ටන් පල්ලහැට බැහැලා බෑග් එක ගන්නවා. හැබැයි ආපහු උඩට එනකොට එයාව ලිස්සනවා. ඒත් කොහොම හරි අමාරුවෙන් එයා ආපහු උඩට එනවා. දැන් මෙයාලා ගාව වතුරයි ඩ්‍රෝන් එකයි තියෙනවා. මෙයාලා ඩ්‍රෝන් එකේ ලියුමක් කලවලා ඒක ළඟ තියෙන හෝටලයකට යවන්න try කරනවා.
ඩ්‍රෝන් එක හෝටලේ ළඟටම යනවා. ඔන්න දැන් මෙයාලා බේරුණා කියලා හිතනකොටම පාරේ ගිය ට්‍රක් එකක ඩ්‍රෝන් එක හැප්පිලා කුඩු වෙනවා. ඒ බලාපොරොත්තුවත් ඉවරයි. දවස් ගාණක් ගෙවෙනවා. බෙකීට හොඳටම අමාරුයි. ගිජ්ජුලිහිනියෝ ඇවිත් බෙකීට කොටන්න පටන් ගන්නවා. බෙකී අමාරුවෙන් ලිහිනියෙක්ව මරලා උගේ මස් කනවා. ඒ වෙලාවේ බෙකී හන්ටර්ට කතා කරනවා. ඒත් හන්ටර් කතා කරන්නේ නෑ යාළුවනේ. මෙතනදී තමයි අපිට මුළු කතාවම වෙනස් වෙන දෙයක් දැනගන්න ලැබෙන්නේ. ඇත්තටම අර බෑග් එක ගන්න පල්ලයට බැස්ස වෙලාවේ හන්ටර්ට උඩට එන්න බැරි වුණා. එයා එතනදීම ලිස්සලා වැටිලා මැරුණා. මේ දවස් ගාණක් තිස්සේ බෙකී ළඟ ඉඳලා තියෙන්නේ හන්ටර් නෙවෙයි. බෙකීගේ හිතින් මවාගත්ත මායාවක් විතරයි. බෙකී ඉන්නේ තනියම. දැන් බෙකීට තේරෙනවා එයා බේරෙන්න නම් මොනවා හරි කරන්න වෙනවා කියලා. එයාගේ අන්තිම ප්ලෑන් එක තමයි හන්ටර්ගේ ෆෝන් එක පාවිච්චි කරන එක. හැබැයි ඒක යවන්න විදියක් නෑ. බෙකී තීරණය කරනවා ආපහු අර පල්ලෑ සැටලයිට් තැටියට බහින්න. එතන හන්ටර්ගේ මළමිනිය තියෙනවා. බෙකී කරන්නේ හන්ටර්ගේ ෆෝන් එක ආරක්ෂා වෙන්න ෆෝන් එක හන්ටර්ගේ මළමිනිය ඇතුළට ඔබනවා. ඊට පස්සේ එයා හන්ටර්ගේ බොඩි එක පල්ලෙහාට තල්ලු කරනවා. මළමිනිය බිම වැටුණට පස්සේ ෆෝන් එකට සිග්නල් අහුවෙලා මැසේජ් එක බෙකීගේ තාත්තට යනවා. අන්තිමේදී හෙලිකොප්ටර් ඇවිත් බෙකීව බේරගන්නවා. ෆිල්ම් එක ඉවර වෙන්නේ බෙකී එයාගේ තාත්තව අල්ලගෙන අඬන තැනින්. ජීවිතය කියන්නේ හරිම කෙටි දෙයක්. ඒක තියෙන ටිකේ සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ කියන එක තමයි මේ ෆිල්ම් එකෙන් කියන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ සුපිරි ෆිල්ම් ගැන දිගටම දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.